ආයුබෝවන් සුබ දවසක්. ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේ වෘශ්චික ලග්න හිමියන්ගේ ලග්න පලාඵල පිළිබඳව. ආදරණීය වෘශ්චික ලග්න හිමියනි 2026 වර්ෂයේ මුල් මාස 6 ඔබට තරමක ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන කාලයක් බව පේනවා. ඊට හේතු වශයෙන් මට පෙන්වලා දෙන්න පුළුවන් පළවෙනි කාරණාව තමයි ඔබ සන්තකව තිබෙන යම්කිසි ආකාරයක බඩුවක් ඒ වගේම තමයි වටිනා කියන භාණ්ඩයක් කැඩිලා බිඳිලා ගිහිලා වෙන්න පුළුවන්. එහි ප්‍රතිසංස්කරණයක් ඇවිල්ලා වෙන්න පුළුවන්. ඔබට විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වේවි. සමහර විට මේ කියන්නේ ඔබ සන්තකයේ තිබෙන ඔබගේ වාහනය වෙන්න පුළුවන්. වාහනේ අලුත් වැඩියාවක් ඇවිල්ලා ඔබට විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වේවි. ඒ වගේම තමයි දෙවනි කාරණාව විදියට මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් තමන්ට තියෙන ආර්ථික ශක්තියට වඩා වැඩිවත් පොහොසත්කමක් රටට පෙන්වන්න ගිහිල්ලා ඔබ සතුව තිබෙන මිල මුදල් වියදම් කරගන්න බවක් පේනවා. ඒක නිසා මම හිතන්නේ ආදරණීය වෘශ්චික ලග්න හිමියනි තමන්ට තියෙන මුදල තමන්ගේ தত্ত্বය තමන්ගේ ආර්ථික වත්කම් පිළිබඳව සලකලා බලලා ඒ අනුව වියදම් කිරීම සඳහා තමන්ගේ වියදම් පක්ෂය සකස් කරගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මට මේ වෙලාවේ මතක් වෙනවා ප්‍රංශ ජාතික ගීත මෝපසාන් විසින් ලියපු ඔබ සියලු දෙනා අහලා තියෙන කියවලා තියෙන ද ඩයමන්ඩ් නෙක්ලස් කියන කෙටි කතාව. එහි යුවල තමන්ට තියෙන ආර්ථික වත්කම් වලට වඩා වැඩිපුර රටට ලෝකයට පෙන්වන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච අකරතැබ්බය සිද්ධ වෙච්ච අලකලංචිය පිළිබඳව ඔබ අපි සියලු දෙනාම අහලා තියෙනවා. ඉතින් මේ මම මේ පුන ඔබට පවසන්නේ අපිට වළක්වා ගත හැකි කාරණාවක් සම්බන්ධයෙන් ඔබගේ බඩු මුට්ටුවක් කැඩිලා බිඳලා ගිහිල්ලා වාහනේ යම්කිසි ආකාරයක අලුත් වැඩියා කිරීමක් කරන්නවොත් ඒ සඳහා වන වියදම් අපිට අනිවාර්යයෙන්ම දරන්න සිද්ධ වෙනවා. නමුත් මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් ඔබගේ සැලකිල්ල යොමු කළොත් තමන්ගේ ආර්ථිකයේ වත්කම් වලට වඩා වැඩිපුර අනවශ්‍ය වියදම් කරන්න ගිහිල්ලා තමන් අසීරුතාවයටපත් වෙන්න තියෙන ඉඩකඩ ඔබට වළක්වා ගන්න පුළුවන්. වසරේ මුල් කාලයේ මෙහෙම වුණත් ඔබට වර්ෂරේ මාස 6කට පස්සේ 6 මාසයකින් විතර පස්සේ ඔබගේ ආර්ථික යම්කිසි ආකාරයක දියුණුවක් පෙන්වනවා. රැකියාවේ දියුණුවක් පෙන්වනවා. ඔබ ව්‍යාපාර කරනවා නම් ඒ ව්‍යාපාර කටයුතු වල දියුණුවක් පෙන්වුම් කරනවා. ඉතින් වෘශ්චික ලග්න හිමියනි ඔබට 2026 වර්ෂයේ මුල් කාර්තුව තුළ ඔබගේ ගෘහ ජීවිතයත් මේත් එක්කම බැඳිලා තියෙනවා. යම්කිසි ආකාරයක කරදරකාරී ස්වරූපයක් පෙන්වනවා. ඔබ තම යාළු හිත මිත්‍රාදීන් සමග අමනාප වීමක් වෙන්නන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට අකමැති අය සමග අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ කිව්ව විදියට අප්‍රියන් හා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කටයුතු කරන්න සිද්ධ වෙන කාලයකුත් පේනවා. ඒ වගේම තමයි ඔබගේ දෙමව්පියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න සමහර විට ඔවුන් පිළිබඳව අසුබදායක ආරංචිත් ලැබෙන්න පුළුවන් කාලයක්. ඔබ මේ කාලය තුළ අන් අයට වංචා කරන්න පෙළඹෙන බවකුත් පේනවා. ඒ වගේම තමයි අනිත් අයගේ වංචාවන්ට ඔබ හසු වෙන්න පුළුවන් බවකුත් පේනවා. නමුත් මුල් කාලය තුළ ඔබට මේ සිද්ධ වෙච්ච කරදර බාධක කම්කටොළු යම්කිසි ආකාරයකට මගහැරිලා මාස 6කින් විතර පස්සේ ඔබට ආර්ථික දියුණුව ලැබිලා සතුටින් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් කාලයක් උදා වෙනවා. විශේෂයෙන්ම රැකියාවේ දියුණුවක් ලැබිලා ව්‍යාපාර කරන ඔබට ව්‍යාපාරවල දියුණුවක් ඒ වගේම තමයි ඉඩකඩම් වලින් ඔබ මුදල් උපයනවා නම් ඉඩකඩම් වලින් වැඩිපුර ලාභ ලැබිලා ඔබගේ ආර්ථිකයේ ශක්තිමත් වෙන ඒ වගේම තමයි වර්ෂයේ අවසානයේ ප්‍රිය සංഭാෂණ වලට සහභාගී වෙන්නත් ලැබෙනවා. තම යහළු හිත මිත්‍රාදීන් නිවසේ අය සමග සතුටින් කාලය ගත කරන්න ලැබෙනවා. හොඳ ආහාර පාන ඇඳුම් පැළඳුම් ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ ස්ත්‍රී පාර්ශ්වය සමග කරන ගනුදෙනු වලදී මෙන්න ඔබට වාසි සහගත තත්ත්වයක් උදා වෙන බවකුත් පේනවා. ඒ වගේම තමයි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලුවොත් වෘශ්චික ලග්න හිමියනි විශේෂයෙන්ම ඔබගේ බෙල්ලෙන් උඩ කොටස ඇස් කන් නාසය ආදී උගුර ආදී සම්බන්ධයෙන් යම් යම් අසාත්මිකතාවයන් එන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ හීනෙන් බය වෙන්න තිගැස්සීම් වලට වගේ ලක් වෙන්නත් පුළුවන්.
මේ ඔබගේ සෞඛ්‍ය සම්බන්ධවයි මම කතා කරේ. නමුත් විශේෂයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුයි ඔබගේ සහකරු හෝ සහකාරිය පිළිබඳව. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔබට යම් ආකාරයක සමහරට කරදර වෙන්න වේවි. ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ආදරණීය වෘශ්චික ලග්න හිමියනි 2026 වර්ෂයේ ලග්න පලාපල සම්බන්ධවයි ඔබට මේ පැහැදිලි කරලා දුන්නේ. නමුත් ඔබගේ ලග්නේ උපන් ලග්නය අනුව ඔබ උපන් අවස්ථාවේ ඔබගේ ග්‍රහ පිහිටීම් අනුව මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ගත කරන මහදසා අතුරු දසා අනුවත් මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ සියල්ල පිළිබඳව අවධානයෙන් පසු වෙලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න උනන්දු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.